ඒ මොකද උනේ කියලා වාන් channel එක subscribe කරගෙන යන්න බලමු එහෙනම් අපි. ෆෝන් එකකින් අපි අද මිනිමින් ගේන ඩාව ඇල්විනි. මේ කවුද මිනිමි? කවුද අඳුරන්නේ? උඹලා ටේප් කරගන්නේ. කවුද මේ මම මේකක් ගහන්නවද කවුද මේ එන්නේ? අපි ටැග් එක කියලා බලමු ඉස්සෙල්ලාම. ගහන්න කලින්. මේක ෆාස්ට් කරන්න නැත්නම්. කවුද යන්නත් ඒක? මොනින්ද ඒක? යමන් ගේමක් ඉන්නවද දන්නේ නැහැ. මේ වගේ තමයි. මේ ආල්රෙඩි පොඩ රිෆ්‍රෙෂ් කරනවා. නොනේම් ගර්ල් මගෙන් ගේමක් කියන ඇප් එකක්. අයියෝ නොනේම් ගර්ල් කෝ ගහන්න දන්නවද දන්නේ නැහැ. අක්කේ ඔයා පැනල් නේද ගහන්නේ? නෑ මල්ලි. මං තුන් වරුවෙම 3 පෝස කාලා ගහන්නේ. මේ මොකක්ද වුනේ? අයියෝ හොඳ නෑ නෝනේම් ගල් ගහනවනේ. නෝනේම් ගල්. අඩේ ගහයිද අම්මා. මට සිරියකෝ. ගහනවා යකෝ. උඩ ගංජ වෙනකොට මෝරා පාරක් තියලා තියෙන්නේ. උතුර දකුණ මාරු වෙන්න වැදුනා. අව නැද්ද? මොකද්ද බං මේ උනේ? අනේ මන් දන්නේ මට ගහන්න දෙන්නේ නැහැ දැන් මොන කරා. අනේ මන් මේක මේ යන පැත්තටද නෙමෙයි යන්නේ. කොහොම නෝනේ ගරුවා ගන්නත් නෑ ඔය. කක්කලා මන් දන්නේ කන්න දෙන්න එපා බුදුන්. ඇයි අපිට උයා වෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. අඩෝ ඒ කිල් උස්සන්න එපා බං. මං කිල් ඉස්සුවේ නෑ බං. ඔබ දැන් මගේ කිල් 3ක්ම ඉස්සුවා. මොකද්ද බං මේ වෙන්නේ පාවෙනවා. විශාල කර්මයක් නේද? අනේ මන් දන්නේ ඔය කරන්න තියෙන ප්‍රසන්නනේ. දැන් ඉතින් මේකෙන් මොකක් හරි කරන්න වෙන්නේ නැත්නම් එහෙම බින්දුවක් තෝරතර වයින් ඕනේ ඒක කියන්නේ ගෙනියන්න එපා කියලා කියන්නේ. ගෙනියන්න එපා නම් ඕක ඔතල දීපන් ඕකට ගෙදර ගෙනියන්න. කවුද බං මේ ඇත්තටම මේ කවුද බං මේ ඇවිල්ලා ඉන්නේ වෙස් වලාගෙන කවුද මේ ඇවිල්ලා ඉන්නේ ඇත්තටම මේ කෙල්ලෙක් ඉන්නේ මගෙන් ඒක රංගපෑමක් විතරයි ඌගෙන් ගුටි කැවට. ඌ මට ඒකට ගෙව්වා. මං එහෙම හරි රංගපෑවා. ඒ ඇත්තටම හිතලා ගුටි ගන්නෑ මේක අපිලගේ දත් අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්න. හතර වටේට නෙලපම් මට දැන් පුවන්න අයියෝ මොකද්ද බං මු නෙලනවා හිතම කම්මලා දින්නේ මොකද්ද අරයට මගේ පොකුණේ කක්ක දැම්මේ. විශාල කරදරයක් වුණා මේක. බලෙන් ඇවිල්ලා බලෙන් මමත් සාදු ගහන්න ඇයි පින්වත තනේ ගෙන ආවත හොදි ආතල් තං තනං තං අලනෝමල් තං තනං තං හොදි ආතල් අලනෝමල් සම්බෝලේ කචල්. හරිනේ අමාරු. දැන් නම් ඉවරයි. දැන් මම කී පාරක් නම් කෑවද? ටක් ගහන්න නම් මොන්නේ.
මට සුබාදහම් මොනවදෝ කියන. මොනවත් නෙමෙයි. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනි. මේ කිය පක්ෂ මේ මම මේ බොරු නෙමෙයි කියන්නේ මේ මගේ ඩයලොග් තියෙන්නේ ළඟට ඉන්නේ ගිහින්. නැත්තම් මේ වෙන්නේ නැහැ. මම පින්නේ කියලා තියෙන්නේ. පොඩ බලන්න. කියපු එකෙක්. ෂුවර් එකටම ඩයලොග් වෙන්නේ නැති. මේ මගුලේ ඩයලොග් වල අනාගතය ඇදයි නෙව.